පාට කුරුල්ලෝ. කෙවින් නිම්නාමිට ඇමතුමක් ගන්නා හැම මොහොතකම එයාට ඒ කෝල් එක ගන්න නම් බැරි වෙනවා. කෙවින් තමන්ගේ ජංගම දුරකථනයෙන් නිම්නාමිට ඇමතුමක් ගැනීමට උත්සාහ කරනවා. මේ දෙස බලා සිටින ජනනාථට දැඩි කෝපයක් ඇති වෙනවා. ඔහු වහාම ඉදිරියට පැමිණ කෙවින්ගේ අතින් දුරකථනය උදුර ගන්නවා. ඉන්පසු දැඩි ස්වරයෙන් කෙවින්ට අවධාරණය කරන්නේ මින්පසු කිසිම දිනයක නිම්නාව සමග කතා කිරීමට හෝ ඇය ගැන සිතීමට පවා උත්සාහ නොකරන ලෙසයි. ජනනාථ කෙවින් කෙරෙහි මෙතරම් වෛරයකින් සහ කෝපයකින් පසුවීමට ප්‍රධානම හේතුව වන්නේ මීට පෙර කෙවින් පැවසූ යම් අසත්‍ය කරුණක් ජනනාථට අසුවී තිබීම. එම විශ්වාසය බිඳ වැටීම නිසා ජනනාථට දැන් කෙවින්ව පෙන්වන්නට පවා බැරි චරිතයක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් කෙවින් යනු ඇත්තටම අවංක යහපත් ගුණ ඇති තරුණයෙක්. ජනනාථ කෙවින්ගේ මේ සැබෑ අවංකකම සහ හොඳ ගතිගුණ වැටහෙන්න හෝ තේරුම් යන දවසක් අනාගතයේදී උදා වෙයිද? එදිනට ජනනාථ තමන් සිදු වූ වැරැද්ද වටහාගෙන කෙවින් සහ නිම්නාව යන දෙදෙනාව නැවත එකතු කිරීමට කටයුතු කරයිද? අපි ඉතින් බලමු ඉස්සරහට මොනවද මේ වෙන්නේ කියලා. කෙවින්ට නම් කොහොමත්ම නිම්නාවට කතා කරන්න ජනනාථ ඉඩ දෙන්නේ නැහැ. ඒත් කෙවින් හොරෙන් හරි